මෙතන වෙලා තියෙන පුතේ දෙයක් ඇනිලා තියෙන්නේ. මෙයා කියන කරුණා පස්සේ අපි කොයිම වෙලාවක අයින් කරන්න නරකයි. ඒ වගේ කලබල වෙන්න එපා. එතනට අපි අවශ්‍ය අවකාශය දෙන්න. පුතේ අයින් මේ වගේ දැන් කරනොත් අයින් කරන්න එපා. අයින් කරොත් වෙන්නේ මේ තියෙන ලේ තියෙනවනේ. ඒක අපිට හමත් එක්ක ආයෙ ඉස්සරහට එන්න. අපි කරන්න ඕනේ. දෙපැත්තේ මේ ඇනිලා තියෙන දේ මෙලෙවෙන්නේ නැති විදියට තියලා අපි ඔක ගෙට ගහලා ඉවර වෙලා අපි මෙයාව ඉක්මනට රෝහලකට ගෙනියන එක තමයි අපිට කරන්න තියෙන ලොකුම දේ. දැන් ඔයාලා පේනවනේ. මේ බලන්න මේගොල්ලෝ මොකද කරන්නේ? මේ ඉන්නේ ඉස්කෝලේ එක ප්‍රථම ආධාර ඉගෙන ගත්ත පිරිසක්. මේගොල්ලන්ට කොහෙද පුළුවන් මේ දේ කරන්න. ඉතින් ප්‍රථම ආධාර ඉගෙන ගන්න ඕනේ මෙන්න මේකට. කලබල වෙලා වැඩක් නැහැ. ඔයගොල්ලන්ගේ යාළුවා බව ඇත්ත. යාළුවා වුණා කියලා කලබල වෙන්න එපා. දැන් බලන්න අර ගෙට ගන්න විදිය බලන්න. පේනවද? පේනවද ගෙට ගන්න විදිය? කැමතිද ඉගෙන ගන්න මේ ගැන? කැමතිද මේ ගැන ඉගෙන ගන්න? පොතේ එන්න. යා. මෙන්න මේකේ තියෙනවා ප්‍රථම ආධාර ඒකකේ උගන්වනවා අපි. සෙන්ට් ජෝන්ස් එකේ. 20 වෙනි කාමරේ ඉන්නවා. එන්න ගිහින් ඉගෙන ගන්න. මෙන්න මේ පුතේ ඉස්සරහට අරගෙන යාපියෝ පස්සේ ගෙනියනවා. බලන්න ගන්න මම මෙතන අල්ලන් ඉන්නේ. හද කරන්න එපා ලාවට. කොයිම වෙලාවක මතක තියාගන්න අපි දැන් කරලා පස්සේ ඒක අයින් කරන්නේ නැහැ. ඒක පිටින්ම තමයි අපි රෝහලට ගෙන යන්න ඕනේ. මොකද අපි ඒක අයින් කරොත් වෙන්නේ අපි දන්නේ ඇතුලේ මොන මට්ටමකින් තියනවද කියලා. ඒකත් තුවාල කරගෙන එළියට එන්න පුළුවන්. ප්‍රවණතාවය වැඩි. සහ ලේ ගැලීම වැඩි වෙනවා. එතකොට වෙන්නේ ඉක්මනින්ම එයාගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. අපි කලබල නොවි මේ ඇහිලා තියෙන දේ ඉවත් නොකර ඒක හෙල්ලෙන්නේ නැති විදියට ඒක හෙල්ලෙන්නේ නැති විදියට රෙදි කැලි දෙකක් දෙපැත්තෙන් තියලා තව රෙදි කැලලකින් පිට ගහලා මෙයාව හැකි ඉක්මනින් රෝහලට ගෙනියන එක තමයි අපිට කරන්න තියෙන හොඳම ප්‍රථම ආධාරය. ඒ වගේ මතක තියාගන්න ඕනේ මේ වගේ දෙයකදී අපි 1990 ගිලන් රථයට කතා කරන්න ඕනේ. ඒ ගිලන් රථයට කතා කරලා අපි ඉන්න තැන ලෙඩාගේ සිටුේෂන් එක එතනට මොකද්ද උනේ කියන එක අපේ අමතක නොකර දැනුවත් කිරීමක් කරන්න ඕනේ. ඒ වගේම දැන් මෙතන උනේ සිද්ධිය මේ කෙනෙක් මෙයාට පහර දුන්නේ. එතකොට අපිට අපේ ආරක්ෂාවත් වැදගත්. අපි කොයිම වෙලාවකවත් මෙයාගේ මේ ඇනපු එක මෙතන තියාගෙන අල්ලන්න නරකයි. හරි දැන් අපි මෙයා ඉක්මනට රෝහලට ගෙනියන්න හදන්නේ. 1 2 3 up. Go 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 go. බලා ගන්න. ඔයගොල්ලෝ බලන්න. ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. බැරි වෙලාවත් පොලිසියෙන් හරි කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් ඔයගොල්ලෝ දන්න දේ උත්තරේ දෙන්න. ඇඟ බේර ගන්න හදන්න එපා. ඒ වගේම එයාට ඉස්සරහට අපි මොකද කරන්නේ? බැරි වෙලාවත් හුස්ම නැති වුණොත් මොකද කරන්නේ? කියලා ඔයගොල්ලෝ ඉගෙන ගන්න කැමති නම් මේ වෙච්ච දේ ගැන කලබල වෙන්න එපා. එන්න අපි ඉන්නවා සාන්තු ජෝන්ස් සමුදායේ විශේෂ ප්‍රදර්ශන කුටියක් තියෙනවා. ඒකට ඇවිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් හුස්ම නැතුනොත් මොකද කරන්නේ? මේ වගේ ලේන රෝගියෙකු නවත්තන්න පුළුවන් කොහමද? තීය නැතුනොත් මොකද කරන්නේ? ඒ ප්‍රථම ආධාර විදි ටික අද දවසේ මේ ඔයගොල්ලන් ලැබෙන අවස්ථාව ප්‍රයෝජනට අරගෙන ඉගෙන ගන්න පුළුවන්. ආරාධනා කරනවා එන්න ඇවිල්ලා ඉගෙනගෙන ජීවිතයක් බේර ගන්න විදිය හරියට ඉගෙනගෙන යන්න අද මෙතනින් එළියට යනකොට. එන්න මේ වැඩේ ඉවර වෙලා ඔයගොල්ලෝ ඔක්කොම ඇවිල්ලා ඒ ටික ඉගෙනගෙන යමු. එන්න.